nanti ආරම්භ කරන්නේ පුස්තක එක බැලුවේ යාළුවෝ කියනවා කියලා. අපිට තමයි අයබෝවන් ටීචර්. කියනවා කියවන පොත්වලට පොත් 6540 ගබඩාකර තිබුණි. මාසේ අවසානයේදී පොත්වලේ වෙන මොකක්වත්. ඉදහන් කඩන සම්බන්ධ විකුණා ඇති පොත් සංඛ්‍යාව කීයද? කොහොමද හොයන්නේ? කතා කරමු. කොහොමද හොයන්නේ? කියන්න බලන්න. කොහොමද හොයන්නේ? ඒක තේරුම් ගන්න ඕනේ. නේද? ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනේ. මොකද කියන්නේ පොත් වලට පොත් තිබුණා 6543. ලැබෙනවා. නේද? 6543. ඒකේ පොත් පිටින්ලා තියෙනවා මුදේ 1884. ආ 1884 පිටින්ලා. ඉතින් පොත් ගන්න. තව කොච්චර ඉතිරි වෙලා තියෙනවද? කොහොමද? විකුණා ඇති පොත් ගන්න කීයද? ඉතින් ඇති පොත් ගන්න කීයද? කොහොමද හොයන්නේ? ඉතින් පොත් ගන්න. විකුණා තියෙන පොත් ගන්න අඩු කරමු නේද? ආ ඉතින් පොත් ගන්න ඉතිරි වෙලා තියෙන පොත් ගන්න අඩු කරන්න. අඩු කරලා කියනවා මාර. අඩු කරලා උත්තරේ කියනවා. හරියට. මාර්ගය අවසානයේ ඉතිරිලා තියෙන්නේ 19 වෙලා තියෙන්නේ මෙච්චරයි. 10කට 84යි. දැන් අහන්නේ මුකුණාට වෙන පොඩ්ඩක් ඉංග්‍රීසි කියලා අඩු කරගන්න කියන්නේ අඩු කරන්න තිබෙන්නේ. නේද? අඩු කරමු. අඩු කරලා ඉංග්‍රීසි කියන බලන්න. කියන්න බලන්න අඩු කරලා උත්තේ. අවුච්චාන. ඉතින් පැත්තේ කියනවා ඉතින් හතරක් අඩු කරන්න බැරි නිසා මෙතන 13. නේද? 13න් 4ක් අඩු කරාම කීයද? 13න් 4ක් අඩු වුණාම කීයද? නවයයි නේද? බලන්න අඩු කරලා 9ද කියලා. 9. හරි. ඊට පස්සේ වෙනවාද කොහොමද අපි එක දුන්නු පාරේ පැත්තට එතකොට 3න් 7ක් අඩු කරන්න බෑ ආයෙත් යන්නේ ගන්නවා නේද? එතකොට ආයෙත් පිටට 13යි. 13න් 8. කීයද? 13න් 8. කීයද? 5යි නේ? 13න් 8 5යි. ඊට අහිල්ලට අඩු කරන්න බෑ. ආයෙත් මේ පැත්තෙන් ගේනවා. එතකොට මෙතන 10යි නේද? 14න් 8. 14න් 8. උත්තරය ආවද? ආවද? දැන් මේ කාරණා අයදිය මනෝඥානයේ නේද? ඔය උත්තරේ ඉඳලා එන්නේ නැහැ උත්තර බලන්න. 1000
84. 94. 10 11 12 13 තුනයි දැන් ඊළඟ දරන්න නේද? ඊට ඉතිරි 8යි 5යි 13යි මේකයි 14යි 14න් 4 දැම්ම ඊට ඉතිරි 8යි 6යි 14යි මේකයි 5යි 5 දැම්ම ඊට ඉතිරි 4යි 6යි ඉතින් යාවද අපිට 6 පාස්සිය විසඳනවා ඉන්න බෑ හරි හරිද? ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ මොකද? ගොඩක පොල් 6709ක් තිබුණා. පොල් ගොඩක පොල් තියෙනවා පුතේ 6709ක්. ඉන්ද්‍රාල් හා කමල් ගණන් කරන පොල් ගණන 4300යි. තව කොපමණ පොල් ගණන් තිබුණා නැද්ද? එක්තරා අපේ දෙන්නට ගණන් කරන්න ඉතිරි වෙලා තියෙනවා. ප්‍රශ්නේ කියවනකොටම තේරෙනවා ඒක අඩු කරන්න තියෙන්නේ. ඉතිරි වෙලා කියනවාද කියලා තමයි අහන්නේ. ඉතින් පොල් ගණන නේද ගණන් කර පොල් ගණන අඩු කරන්න බලන්න. හරි මේක 6709ක් පොල් තිබුණා පුතේ. මතකයෙන් හදන්න ඕනේ. ඊළඟට ගණන් කරලා තියෙනවා 4360. හරි. අඩු කරන්න බලන්න. දුරන්න. 9 බිඳුවා 9යි නේද? 6ක් 6 නාරද? ඉතින් කියන්නේ 10යි 10යි 6. 10යි 6ක් 4. 10යි 6ක් 4. ඊළඟට මෙතන 6යි නේද? අපිට දුන්නත් 6යි දුන්නා. මෙතන ඒ විදිහමයි නේද? 6යි 6න් 4ක් 2. 6න් 4ක් 2යි. 2349ක් තව ගණන් කරන්න කියලා කියනවා. බලන්න. ඊළඟ ප්‍රශ්නේ. කාටද පුතාගේ මේ නම මොකක්ද පුතේ? මේ අනිත් එක්කන තුන්වෙනි දවසේ පුතා සම්මත වෙනවා. දැන් අර සතුටුනා එක දිගට මාසික කලේ නැති නිසා දැන් කවුද හැමදාම ඔය වගේ සමානයක් තමයි තියෙන්නේ. සිග්නල් ප්‍රශ්න කියනවානේ. පුතේ අනිත් එක්කනදී නම් මොකද පුතේ ඔයාලේ? හරි තමයි. ඊළඟ ප්‍රශ්නේ යමු. තුන්වෙනික එක පෙට්ටිය නගරයේදී 175ක් අසුරා ඇත. එක පෙට්ටිය නගරයේදී 165ක් අසුරලා තියෙනවා. එවැනි පෙට්ටි පහක් පංගතින් ගන්න කීයද? එවැනි පෙට්ටි පහක් කියන පුළුවන් දෙයක් ගන්න. එවැනි කියලා වචනකින් ගොස් අනිවාර්යෙන් ගුණ කරන්න ඕන. ගුණ කරන්න බෑ. ඒ පාඩම් නැත්තම් හරි. හරි. 175ක් තියෙනවා නේද? අමලින් 175ක් තියෙනවා. ඒ වගේ පෙට්ටි පහක්. පෙට්ටි පහ අමුන් ගුණ කරන්න.
හරි. හතර පහ මේ පහයි. ඉතින් මේ හතර හත. පහයි ඒක ඉස්සරහට දෙකෙන් කරාම තියෙන්නේ හතයි. හතෙන් උඩට හත ගන්නවා. තුනක් ඉතිරි. හරිද? ඊට පස්සේ හතරක් එක පහයි. මේ තුනයි 8යි. ඔක්කොම අපිට කියනවා පුතේ 875. කොහොමද 875ක් තියෙනවා. හතර වෙනි ප්‍රශ්නේ. හතරෙනි. අලගම යුද්ධ තියනවා නේද? කොහොමද කතා කරන්න ඕනේ පන්තියට දැක්කේ. හරිද? මේකේ අපි හතරෙන් ප්‍රශ්නේ තමයි කතා කරන්නේ. හතරෙන් ප්‍රශ්නේ. හරි? හරි. උත්තරයට තමයි මොකටද සංඛ්‍යාව 120. උත්තරයට තමයි මොකටද සංඛ්‍යාව 120. උත්තරවල තිබු මුළු රෝධ ගන්න 100ද දැන් මම ගන්න ඕනේ මොකටද කියන කිව්වම උත්තර ඔය කියනවා. පොඩි කියනවා. හතරයි නේද? රෝධ හතරක් තියෙනවා. ඊළඟ 123 මේක 123 අපි හතරෙන් පුන කරන්න ඕනේ. හරි. හරිද? බලන්න කියලා බලන්න ඉතිරලා නේද? හතර වරක් තුන 12. කොතනින් අපි හතර වර දෙක හතරයි. ඒක කරනවා එතකොට 9. හතර වරක් හතරයි. ඔක්කොම 492. ඔක්කොම 492ක් රෝධ තියෙනවා. හරි? පස්වෙනි ප්‍රශ්නේ. ඔන්න පහ හය ප්‍රශ්න. හරි? පහ හය හතර අට නෑ පහයි හයයි හතයි අටයි. ඒක හතර හදා හරි ඒක වෙන පාඩමක් විදිහට කියලා දෙනවා. අපි යනවා 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ. හරි ඔන්න වාස් කරගන්න 5යි 6යි 7යි 8යි නැතේ. හරි ඒක වෙනම පාඩමක් විදිහට කියලා දෙනවා. තමයි අද අතේ. හොඳේ. හරි. එහෙනම් 9 වෙනි ප්‍රශ්නේ යන්න. 9. කියවලා බලන්න ප්‍රශ්නේ තේරෙනවද කියලා 9. 9 වෙනි ප්‍රශ්නේ තේරෙනවද බලන්න. අපි ගොඩක් නම නංගන්නේ නේද? 9 වෙනි ප්‍රශ්න සැන්සියට පුතේ ජලය ලීටර් 10යි මිලි ලීටර 200ක් තිබුණා. ජලය ලීටර් 10යි මිලි ලීටර් 200ක්. ඒකේ පුතේ ලීටර් 5ක් වලින් මිලි ලීටර් 250ක් 400ට දාස්තාලු. විතර. නම් ඉතිරි වල දාලා ගානේ කොච්චරද කියලා තමයි අහන්නේ. දැන් හැදියා කියනවා නේද? මේක ඔය කියනවා ලීටර් 10යි ලීටර් 200ක් 10යි 200ක් ඒක මේක සාමාන්‍ය කරලා තියෙනවා ජලය නේද? පුස්තක සාමාන්‍ය කරලා තියෙනවා. ලීටර් 5යි සාමාන්‍ය කරනවා ලීටර් 5යි ලීටර් 150. ඔච්චරක් තිබුණා මේක අත්තරන්නේ මේක වත් කරලා අඩු කරන්න තියෙන්නේ. ඒක අඩු කරන්න තියෙන්නේ. දිනම් අඩු කරන්න ඕනේ. තිබුණා මේක තියාගන්න. ලීටර් සෙන්ටිමීටර් යාගත්තා ඊපස්සේ අඩු කරන්න. 10යි ලීටර් 5කුයි 50ක් අඩු කරන්න. අන්න අඩු කරන්නේ ලීටර් විවාදේ ඉතින් මේ දෙකෙන් ගන්න උදාහරණයක් 10යි 10යි සම කීයද?
මෙතන එකයි එන්නවා එකක් බිඳුවයි බිඳුව. දැන් මෙතන 9න් 5ක් 5. හරි. මෙතන 5ක් වලින් ඉතින් 50ක් කවන් පිළිවෙලා කියනවා. හරි. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ ආවොත් ඊළඟ ප්‍රශ්නේ. ඒරු නැත්නම් ඕනේ. හරි. දැන් ප්‍රශ්නේ. මහානි ප්‍රශ්නේ කියවන්න. කැක්කත් ජලයේ වැඩ විදිහට 450ක් තිබෙනවා. ඒක මීටර 4 තුලින් කිලෝමීටර් 200ක් කොට අර වගේ ප්‍රාප්තනවා. අර වගේ වයින් කරලා. ඉති වන ජල ප්‍රමාණය කොහොමද? උපදෙන්නේ. බත්තර එකක් අනුසරණ දෙන්නේ. නහවලින් අර වගේම මීටර මිලිමීටර කියනවා. යාත්‍රා දැන් කොතරම් දුනාද? මීටරටයි ඉතින් 450 කියලා. ඊට පස්සේ ඉවත් කරලා ඉඳලා ඉතල හතර පොඩි මීටර 200. දැන් නඩු කරන්න බලන්න. ඉන්දියා ඉස්රායිල් සාමිනිතුවා පාවන්නේ නේද? ඉතල හරියක් නැහැ. හතරෙන් දෙකක් දෙක. අටේ හතරක් හතරයි. ලීටර් 4යි මිලිලීටර් 250ක් ඉතිරිලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නය හරියන්නේ. 11වෙනි ප්‍රශ්නය මම හදාගන්නයා නෑ නේද? ගණිත රාමුවක්. ඉගෙන ගන්න දෙන්නේ. මේ ගණිත රාමුව. නේද? මේ ගණිත රාමුවේ ඉතිරි සංඛ්‍යාව ඉලක්කමෙන් ගන්න. ඉතිරි තුනයි නාදේවා 3000 මෙතන කියන්නේ අර ඒකයි 3යි 4යි 5යි 9500 දෙකෙන් ගන්න දෙක 3500 දෙක නේද 3500 දෙක ඊළඟට 12 වෙනි ප්‍රශ්නය මොකද ඉලක්කමක් දීලා තියෙනවා මේක මොකක්ද මේ සංඛ්‍යාව උත්තර දෙන්න මම වල කතා කරන්නේ මේක අකුරෙන් කියන්නේ කියලා. මොකද මේ සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය මොකද්ද මේ සංඛ්‍යා නාමය මොනවද කියන්නේ? මොකද්ද පුතේ මේ සංඛ්‍යා නාමය? ඔප්පුනායි 8005 නේද? 8005 කියලා ඔයා අකුරෙන් කියන්න ඕන. හරි? එතකොට නහතුන් ප්‍රශ්න. මෙන්න රාවුමක් රාවුමක් ඔක කොහොමද අට කරගෙන ඉඳලා අහන්නේ ඉතිහාස පොතේ ඉතින් දෙකක් අට කරලා හතරේ එකක් කොටස් හතරකින් දෙකක් අනිවාර්යෙන් පාඩමේ ඕනේ. එතකොට මෙතන කොටස් අටක් තියෙනවා. කොහොමද පාඩ කරන්නේ? මෙතන කොටස් අටක් තියෙනවා. කොහොමද පාඩ කරන්නේ? හතරෙන් දෙක කියන්නේ මොකක්ද පුතේ? දෙකෙන් තියනවා. දෙකෙන් කියනවා කොටස් හතරකට බෙදලා සම්පූර්ණ කොටස් හතරකින් දෙකක් පාඩ කරන්නේ කියන්නේ. හතරේ එකක්. කොටස් හතක් තිබුණොත් කොටස් පාඩ කරන්නේ. මෙතන කියනවා කොටස් හතරක් නේද? ඒකෙන් කොහොමද දෙකක් පාඩ ඊපස්සේ හරිද මේ හතර දෙක පාඩ කළා. මම නේද? මේ දෙකයි කියන්නේ තව කොටස්
විකාශ වෙන්න ඕනේ නේද? ඉන්න පාඩේ. ඉන්න බලන්න. දෙන්න. ඔන්න අතන ඉඳලා පාඩ කරලා ඉන්න කොටස් හතරක් තියෙනවා. දෙක පාඩ කරා. මේක හතරේ දෙක. හරිද? දෙතර කොටස් හතර වගේ නේද? මේ කොටස් ආදී. මේ කොටස් හතර. ඉඳලා තමයි මේ පුරාණවල නේද? එතකොට මේ පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස හතරවෙනි කොටස හතරකින් දෙකක් පාඩ කරා. අටක් නම් කොටස් හතරක් පාඩ කරන්න ඕනේ. තේරුණා නේද? මාර්ගයක පාඩ වෙන්න ඕනේ උත්තර. හරි 14 වෙනි ප්‍රශ්නය 14 වෙනි ප්‍රශ්නය. මොනකෝ අනිත් යවන බලන ප්‍රශ්නේ ඉස්සෙල්ලා ප්‍රශ්නේ තනින් යවන්න. අනිත් කියලා බලන්න පුතාට ප්‍රශ්නේ තේරෙනවද කියලා. ප්‍රශ්නේ තේරෙනවද කියලා තනින් කියලා බලන්න පුතේ. තේරෙනවද? ඔන්න මම කතා කරනවා ප්‍රශ්නේ. හරි? හරි. ගෝනියක පිටි 5 kg BCG තිබූ ගෝනියක පිටි 5 kg 400g තිබුණු එයට තවත් පිටි 200 kg 2 kg 235 g එකතු කළේ නම් ගෝනියක ඇති මුළු පිටි ප්‍රමාණය කොපමණද? ගෝනියක පිටි කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 400ක් තිබුණා. එයට තවත් පිටි කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 135ක් එකතු කළේ නම් මුළු පිටි ප්‍රමාණය ඔක්කොම ප්‍රමාණයනේ. එතකොට අනිවාර්යයෙන් එකතු කරලා තමයි කිලෝග්‍රෑම් ග්‍රෑම් කියලා දාගත්තා. එකතු කළා. එකතු කරන්න බලන්න. මුළු පිටි ප්‍රමාණය කියන්නේ ඔක්කොම පිටි ප්‍රමාණය නේද? අපි හිතා ගන්නවා ලිටර් මිලිලීටර වගේම කිලෝග්‍රෑම් ග්‍රෑම් කියලා. හරිද? මේක කටුවේට කොහෙන්නේ ඔයගොල්ලෝ හදන්න ඕනේ නේද? එතකොට කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 400ක්. එතකොට තව එකතු කරලා තියෙනවා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 235. පිටි ප්‍රමාණය කියන්නේ එකතු කරන්නේ. 5යි නේද? 9 ඒවා ලිපි 4යි 6යි 5යි 7යි. ඔක්කොම පිටි කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 635ක් කියලා. නේද? කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 635ක් කියලා. ඔන්න අපි යනවා 15 වෙනි ප්‍රශ්නයට. පැයක් ඇතුළත කඩේ සංගණි වූ ගාන පිළිබඳ තොරතුරු පහත තාක්ෂාරයේ දැක්වේ. දැන් තාක්ෂාරය දීලා තියෙනවා ඕකේ අහන්නේ කඩේ අලසු මුළු පාඩේ සංඛ්‍යාව කොහොමද? මුළු පාඩේ සංඛ්‍යාව කිව්වහම අනිවාර්යයෙන්ම එකතු වෙන්නේ තමයි. නේද? එකතු කරන්නේ. මුළු පාඩේ සංඛ්‍යාව කිව්වොත් අනිවාර්යයෙන් එකතු කරන්නේ. එකතු කරනවද? බලන්න
මේකේ චොක්ලට් කොච්චරද? බිස්කට් කොච්චරද? ලියාගන්න බලන්න. ලියාගන්න බලන්න. එළියට ආසාවෙන් පෙන්නන්නේ නැහැ ටියුටර් එක ළඟ තියෙන නිසා නේද? අසාරේ හැටියට චොක්ලට් කියනවා අඳුරට කියලා බලන්න චොක්ලට් 41ක් තිබුණා. නේද? චොක්ලට් 41ක්. ඊළඟට බිස්කට් කියනවා ડોટર සම්පූර්ණ කරනවානේ 50 නේද? මේකට දෙහෙරම එකතු කරන්න. හරියට එකතු කරන්න. මේ එක ඉදන් ක්‍රමාංක හරියට දුන්නොත් අපරාධේ නේද? අපරාධ. බිඳුවක්. මෙතන 4යි 2යි 6යි 6යි 3යි 9යි 9යි 5යි. නා 4. බලන්න 140 ආවද කියලා. හරි. 140. අර වෙලා තියෙනවා පුතේ බලන්න ඔක්කොම 140. දාස්කය. මොනවාද දාස්කය කියන්නේ? දුන්න තියෙනවා සමතක දාස්කය. නේද? සමතක දාස්කය කියනවා මේක අහන්නේ නේද? මේක අහන්නේ මම සමතක කියන්නේ මේක අහන්නේ සමමිතික රේඛා දෙකක් හඳුන්නේ කියලා. කොහොමද? සමමිතිකයි කියනවාද සමානව දෙන්නේ. ඒකකොට කඩේින් වලින් නේද? මොනවාද කියනවා? ඉතින් රැස්තට පුළුවන්. පිටුලර තියලා ලස්සනට අඳින්න. හරි. ඊළඟ ප්‍රශ්නය 17. 17 වෙනි ප්‍රශ්නය. පොතක මින රුපියල් 165ක්. එවැනි පොත් 6ක් ඉවත ගැනීමට අවශ්‍ය මුදල කීයද? එකවර මින රුපියල් 165යි. ඔයන්න ගන්න ඕනේ පොත් 6ක්. පොත් 6ක් ගන්න කොච්චර මුදලක් අවශ්‍ය වෙනවද? 165 අයින් කොච්චරද? හරි. 165 අයින් 3. ඉන්නකරද අර කල්පනා කරන්න 6 වරක් 5. 7 වරක් 6 6 වරක් 5 ඉන්නයි. ඉන්නේ නා 6 වරක් 7 අතේ ඒක අතේට මෙන්න මේ තුනේ එකතු කරනවා. පොඩ 40. පහයි. අපයන්වා හතරක් තිබිලි. 6කට 6යි 4 එකතු කරාම 10යි. 1050. 1050. 1050 කොහොමද? 18. 18 ada di ada ප්‍රශ්න වලදී භාගික සංඛ්‍යාව දශම සංඛ්‍යාව සම්බන්ධව තියෙනවා. මේ ප්‍රශ්න නම් මම ඉස්සරහට කරා.
කොටස් තුනක් පාඩක කරලා තියෙනවා. ප්‍රශ්නය අහන්නේ රූපයේ පාඩකවල කොටස දශම සංඛ්‍යාවක් ලෙස පාඩක කරලා තියෙන කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න පුළුවන්. මේක වර්ග සංඛ්‍යාවක් ලෙස ලියනවා නම් ඔක්කොම තියෙනවා කොටේ 10යි නේද? පාඩක කරලා තියෙනවා කොටු 3ක්. ඒක දශම සංඛ්‍යාවක් ලෙස ලියනවා නම් මම හිතනවා මොකද කියලා කියන අවශ්‍ය නැහැ කියලා. Suara dasarnya tuh, daharan pagi ini sebenarnya itu pun daharan kayaknya pintu dasar mereka, daharan kayaknya pintu dasar kata, daharan matanya pintu dasar kata. Dasar sanksinya itu nabi, kerana dengan tambahan dana, dahan apa ya, dahan apa. Rupiah tinggal harga legasi harga satu hari sekali. Rupiah kita saya jadi lima meter meter besar. Kalau orang hari ini jadi rupiah batai itu. Pakai di rumah juga terkadang susah juga. Itu macam dan ini logo itu sekarang memberikan awal pahaman mereka awal juga mereka. Mereka itu sekarang sudah pahaman pahaman mereka ini adalah hari mereka dah ada dah hari juga dah ada. Jadi biasanya rupiah ke pakai bisa tapi hari itu kilogram saham sekarang di rumah kilo itu Rp9 itu tidak panas kilo itu Rp9 itu tidak panas tapi ya pakai apa ini kilo itu saham itu kan ada di mana yang panas ada di mana panas itu kilo bahan mana pasar bintu baik pasar paling dipakai pahai ini bisa deh pasar kita pahai dekai hari ini hasilnya parah ini ada banyak kue dan istilah rupiah hasilnya parah hari ini parah di mana bisa aku parah dan karena ini kita masih rasa ada di luar kunci mahal lah ini masih rasa kunci mahal lah yang dia itu betul sampai kilogram tuna sampai kunci mahal berarti sampai kilogram tuna dia kunci mahal itu pasti kilo itu siap berarti tapi mau betul ada kilo itu sembilan berarti kilogram tuna betul ini kunci mahal tapi ini benar. Ini nanti itu mahal. Itu ini sudah tahun. Ini mau mahal. Itu kalau mahal, itu beda. Sudah selesai, sudah selesai. Kita ada tiga jalan tu. Itu kan mau kita kita pergi mana? Kita punya nah ini dua malam besok. Paham ini dengan paham. Cara paham ini dua hari ini yang itu kan rupiah itu tidak paham. Yang ini jadi paham dalam hari ini. Kilogram paham dia nama kilogram का रुपया देखिए आता है मैंने उससे इन वाला मिलियन एग्जाम हमारे देखिए तो सारे संभाल देंगे सारे संभाल देंगे देखिए आता है बड़े जाने से यहाँ से सारा चीज पाए मुझे चलना
240ට අපි මොකද කරන්නේ? මේ 240 බිඳුවයි 44 20යි නේද? ආ 20 20 10යි 20යි 10 දෙකක් කරාම 12. එහෙනම් යාට සිදුවලට යනවා 1200. උදාර 1200. දැන් ඔයාට අන්තිමට හරිනම් ඉඳන් මොකද එනවා බලන්න ඉස්සලා බිඳුවයි 5යි 5යි නේද? ඉතින් මේ තුරු 5යි 6යි 7යි 7යි 3යි 10යි 10ට දෙකක් එකතු කරනවා. අන්තර දිලා බලන්න මොකද වෙලා තියෙන්නේ. මම තව එකක් බලලා නැහැ. ආන්නට මේක පහළ වෙන්නේ. ආන්න පහළට තමයි 4000ක් 100ට 400 වෙනවා. අපි විස්තර මගේ වෙන්න. හරි. 4000 හොයන්න බලන්න. 4000 හොයන්න බලන්න. ආයතන ප්‍රමාණය හොයන්නත් වෙනවා. කිලෝග්‍රෑම් 10ක් යාරන් ඉන්න. ඒ 10ක් කරන් දිනවා ඇත්තට කිලෝග්‍රෑම් එකට 220ක්. ඒක නම් හරිය ලේසි ගුණ කරන්න නේද? 10යි ගුණ කරන්න තියෙන. එතකොට මේ 220කට පිටපත් දැම්ම නම් හරියට 10යි ගුණ කරන ඉවරයි. එතකොට වෙනා 200 නේද? 1200 220යි ගුණ කරාම 2000 දැන් බලන්න හරියට කියලා. අර නේද 5යි 5යි 6යි ඔන්න 6. මෙතන 3යි 7යි 3යි 10යි 10යි 2යි 12යි 12යි 2යි 14යි 14 14 දැම්මා. එකක් ඉතිරි නේද? 2යි 1යි 3යි අර ඉතිරි 1යි 4යි 4465 හරි. මේකත් හදලා බලන්න ඔයාලගේ උත්තරේ හරියට. හරි. ඔන්න එනවා. විශ්ලේෂණය ඉවරයි. හරි. විශ්ලේෂණය ප්‍රශ්න ඉවරයි. ඊළඟට මම යනවා අර කලින් ගෲප් එකේදී පුතේ 26 වෙනි ප්‍රශ්නයට යමු 26 වෙනි ප්‍රශ්නයට. කලින් ගෲප් එකේ ස්කෝර් තරම් කියලා තිබුණ නාරන ස්කෝර් එක කියලා දැන් මේක කියනවා අපේ පුතේ කොටිය. ඒක නේද මම කියන්නේ. අර කලින් මම කරන්න ඕනේ. අර කෙන්ජුන්ගේ ස්කෝර් එක. කෙන්ජුන්ගේ ස්කෝර් එක කියනවා මම ස්කෝර් කොච්චර කියනවා කියලා. මම බලන්න
හරි. මෙන්න මේ සිරස් අතර ත්‍රිකෝණ වල තියෙනවා නම් සිරස් අතර මේ ත්‍රිකෝණ වෙන්කරලා තියෙනවා නම් රේඛාවක් කොහොමද හොයන්නේ? අපි ඒක කියලා දාගත්තා. මේ ඒක කියලා දාගත්තා. එකයි දෙකයි තුනයි. ඒක සමානයි තුනයි. ගන්නවා. ආරෝපණය. වලලා. ඊළඟට මේකේ කොහොමද හොයන්නේ? ඒ සරලව කියනවා මේ සිනා කරගෙන මේක ඇඳලා තියෙනවා. ඒක දුන්නා නම් ඉන්නාපි ඉස්සතු කරලා. ඒකයි තුනයි. අපෝ ත්‍රිකෝණ අයයි. මේක එක තුන apa itu iya deh saya antara kedua nama ini ත්‍රිකෝණ kayak බලන්න හරියද කියලා ත්‍රිකෝණ 10ක් තියෙනවා ඊට පස්සේ මේක එකයි දෙකයි තුනයි හතරයි බලන්න ඉතින් සතර රේඛා ඇඳලා තියෙනවා නම් ඔන්න ඔය විදිහට තමයි ත්‍රිකෝණ හොයන්නේ. ඉතින් දෙකී එකතු කරන්න තියෙනවා. ඉලක්ක සතර රේඛා ඇඳලා තියෙනවා නම් විතරයි එකතු කරන්නේ ඔන්න ඔය විදිහට. හරි නේද? ඔන්න නම් ඊළඟ විදිහට. දැන් මේක ඇඳලා තියෙනවා නේ. ඊළඟ තියෙනවා බලන්න. ඊළඟ කරේ තමයි ඒක ඇඳලා තියෙනවා. ත්‍රිකෝණ තියෙනවා. සිරස් රේඛා. මේ අතර තියෙන රේඛාවලින් කොහොමද ත්‍රිකෝණ ගණන හොයන්නේ? ඒක කොහොමද? අන්තිමට පරිපූර්ණ වෙනවා. ඔන්න බලන්න ඕකේ නෑ එච්චර නේද? හතරයි තියෙන්නේ. පුතේ කොහොමද හොයන්නේ? තේරෙනවද? මේක මම කලින් කියලා දුන්නා. මේ සිරස් අතර රේඛා ඇඳලා තියෙනවා නම් විතරයි. සිරස් අතර රේඛා ඇඳලා තියෙනවා නම් විතරයි කොහොමද හොයන්නේ? මේ රේඛාව ගණන් කොහොමද? එකයි. මේකේ තියෙන්නේ ත්‍රිකෝණ රේඛාවයි. මේ ත්‍රිකෝණය නේද? මේ ත්‍රිකෝණය. දෙක. එතකොට ඔයාලට ගණන් කරන්න තියෙන කර්ම ලේසියි සිරස් අතර තියෙන රේඛාව කොටස් ගණන් කරන්න. එකයි දෙකයි තුනයි. මෙතන ත්‍රිකෝණ තුනක් තියෙනවා. මෙතන එකයි දෙකයි තුනයි හතරයි පහයි. එතන ත්‍රිකෝණ පහක් තියෙනවා. එතන එක තුන හතර පහ හය
Tripura, Hayai, Tunaran, Sai, Nikai, Sinai, Hakarai, Sahai, Hayai, Hakai, Ata, Tripura, Ata, Nava. බලන්න හරි ලේසි. ඉරක් සාතත්ත රේඛා ඇඳලා කියනවා නම් මෙන්න මේ විදිහට තමයි ත්‍රිකෝණ ගන්න ඕන. මොකද අමාරු නෑනේ. නෑනේ. හරි. ඊළඟට බලන්න ඔය දෙකම ඉස්සරහා තියෙනවා. ඊළඟට අන්නේ. නේද? ඊළඟ ත්‍රිකෝණෙක මොකේ ඔය දෙකම ඉස්සරහා තියෙනවා. කොහොමද ඒක හදන්නේ? අපිට කරන්න තියෙන්නේ නේද? ඉස්සරහට පිටා ඉස්සර. සුත්තරට ගාපඩේ ඉස්සර. ඔන්න බලන්න දැන් ඉන්න. මම ටිකක් ලොකුවට අඳිනවා. කොහොමද ඒක හදන්නේ කියලා. සමහරවිට ඒක ඇඳලා තියෙනවා වුණා. නේද? බලන්න මේකේ ටිකක් කරගෙන නේද? 1 2 3 4. දැන් අර අපි ඉගෙන ගන්න තිරාසතට තියෙන එකයි තිරාසතට තියෙන එකයි දෙකම විස්තර තමයි මේ ප්‍රශ්නේ උත්තරේ හොයන්න වෙන්නේ. ඒකට පොඩි සමයක් තියෙනවා. මේ පැත්තේ ත්‍රිකෝණ විතර. එක දෙක තුන කියලා එකතු කරා. කීයද? 1 2 3 3 3 6. ත්‍රිකෝණ කීයද ඔක්කොම? මේ පැත්තේ 6 තියෙනවා. හරිද? මේ පැත්තේ ටික තමයි. 1 2 3 4 5 පහක් තියෙනවා. එතකොට කොහොමද? අය මුස්ලාම් මොකක්ද? බලන්න මේ විදිහට හරවනක් පහා. මේකේ ත්‍රිකෝණ ඔක්කොම ටිකක් තියෙනවා. මේක මහදන තුරයි දෙකයි නයි ලැබෙන්නේ හරි. මෙතන තියෙන්නේ නේද? මෙතන හරි. මෙතන හරි. මෙතන හරි නේද? මෙතන තියෙන්නේ නයි දෙකයි තුනයි කියලා. හයයි එතකොට හරියට නේද? 1 2 3 4 5. හරි. 6 5 ඉන්න. එරලා. අර පිට හදන්න පුළුවන්. අරපා ඒක. ඔතන ත්‍රිකෝණයේ ඉන්නවා. ඊළඟ ප්‍රශ්නේ ගමුද? දැන් මේක හදන්න මතක කරේ. මේ ප්‍රශ්නේ හදන්න මතක කරේ. ඒක කියනවා 1 3. මේකේ ත්‍රිකෝණය කියනවා. මෙන්න මේ රූපයේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? කොහොමද හොයන්නේ? මේ රූපයේ ත්‍රිකෝණ කොච්චරක් තියෙනවද? කොහොමද හොයන්නේ? ලාස්සතරේ ඉස්සරහයි ලාස්සතරේ ඉස්සරහයි යක් රූපයි පිටු කරන්නේ කාය දෙකයි කියන තුනයි පැත්තට එකයි දෙක. ඉස්සරහට දෙක. අය අයි පිටු මෙතන පිටු කියන්නේ තුනයි දෙකම හරි.
Mesti. Kita kan sama-sama. Benar. Satu dia nama berbagai bahan. Satu dia. Satu dia. Satu. හරි. එහෙනම් සම්ප්‍රදාය පාඩියට සම්බන්ධ වෙන්න මේ රුධිර විපතකට ක්ලාස් එක ඉවර කරගන්න ඕනේ. නැත්නම් ඒක තියාගන්න කරන්න විදිහක් නැහැ. ඒක අනිවාර්යෙන් පාඩියට සම්බන්ධ වෙන්න. නැත්නම් ඒක පොලිසිය තමයි බලන්න. ඒක පොලිසිය බලනවා වල සාකච්ඡාවකට පාඩියට සම්බන්ධ. සම්බන්ධ කරලා වැඩක් නැහැ කතා කරන්නේ. කතා කරන අවස්ථාවක් තියෙනවනේ. හරිද? හරි. එහෙනම් අදට පන්තිය අවසන් කරනවා. ලබන සතියේ හම්බුනේ. ඒක තමයි ආයුබෝවන්. හරි.